සසර දුක් නැසුතේද දලඳා ලෝසත් සැනසු තම් සිඹි දලඳා විතරාගී ගුණ උහුලන දලඳා දොත දරා නාම දිමි මොනි දලඳා පින්බාර දලඳා රන්මිනි කරඬුවේ රැස් දෙන දලඳා දෙව් බඹවරු පාර සතු තැබූ දලඳා වන පස මල්ගෙන පුදනෙමු දලඳා. පින්නතුනි, ශ්‍රී සද්ධර්ම රාජෝත්තම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ යනු මේ හෙළදෙරණේ රාජ්‍යත්වයේ සම්බුද්ධ ශාසනයේ අචල ප්‍රාණයයි. කාලිංග දේශයේදී මිසිඳුතු ගිනි ජාලා මැද්දේ ලක්බිමේදී පරසතුරු ආක්‍රමණ හමුවේදී අඳුරු ගිරිගුහා සහ කුරහන්ගල් කුහර තුළත් අපේ මහා සංඝ පරපුර දිවි හිමියෙන් මේ උතුම් වම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සුරැකී ආකාරය අතිශයින්ම අනුවේදනීයයි. පින්නතුනි, දළදා හාමුදුරුවන් වැඳ පුදා ගන්නට ප්‍රථම ඒ මහා ප්‍රාතිහාර්ය මහිමය විදහා දක්වන මේ සංවේදී ශ්‍රී දළදා මහිම කවි පෙළ සාවධානව ශ්‍රවණය කරත්වා. හේ විසිතේවා හඬ මැන දලඳා පෙරහැර විසිතුර නංවෙන දලඳා නුවර වැවිරාල සිහිලෙන් දලඳා බුදුරැස් මාලා විහිදන දලඳා. ගන්ධ කුටිය තුල වැඩ සිටි දලඳා හත් කරඬුවේ මැද සුරැකෙන දලඳා සාදු නඳින් පොත හරලාද දලඳා දලඳා වැස්සෙන් දෙද මැව් දලඳා. සිරි ලංක රැක දෙන සෙත් පිරි දලඳා නුවරට ජනගන කැන්දන දලඳා පියසන උව ගුරු සින්දලන දලඳා
සාදුවන්දිමු සුව සැලසෙන දළදා. පින්නතුනි, සෙංකඩකල පුරවරයේ අද අප දකින මේ සාමකාමී අසිරිය උදා වූයේ මහා පරිත්‍යාගයන් සමුදායක ප්‍රතිඵලයක් වශයෙන්. කුසිනාරා නුවර බුදු සිරුර දැවෙන සෑය මැදින් නොදැවී සුරැකුණු වම්ශ්‍රී දන්තධාතුන් වහන්සේව මහා කේම මහරහතන් වහන්සේ වැඩම කර වූ ඒ මොහොතේ සිටම සතුරු පීඩාවන් ඇරඹුණු මිසදිටු ගිනිජාලාවන්ටත් කුළුගෙඩි පහරවල් වලටත් අභියෝග කළ ඒ අසිරිමත් මුනි දළදා වහන්සේ පෑ පෙළහැර මහිමය සැබවින්ම විශ්මජනකය. ඒ විතරක්ද නොවේ, හේමමාලා කුමරිය සහ දන්ත කුමරුන් තපස් වෙස්ගෙන ගිරිදුර්ග වනදුර්ග පසු කරමින් සැඟවෙමින් බඩගින්න සහ පිපාසය උහුලමින් කළ ඒ දුෂ්කර චාරිකාව ලේන් සහ කඳුලින් ලියවුණු වීර කතාවක් අසන්න ඒ මහා ධෛර්යයේ සහ ප්‍රාතිහාර්යයේ කාව්‍යම දිගහැරුම තවදුරටත් දැවෙන සෑය මැද නොදැවුණු දළදා කේම රහත් හිමි ගෙන වැඩි දළදා කලිඟු රජුට හිමි කරදුන් දළදා බඹදත් නිරිදා විදුශ්‍රී දළදා. කසිරජුට හිමි විමුනි දළදා සුනන්ද රජු පුද හර කළ දළදා පෙලින් පෙළට රාජ පරපුර දළදා පිදු බැතින් පෙළ හර දුනි දළදා. මිසදිටු වෙස් මාත නොපිදුව දළදා ගුහසිව රජ බොදු වෙකු කළ දළදා එතරම් ගුණ තේද විදහාල දළදා සාදු වන්දිමු මුනි උත්තම දළදා. නිගන්ත බස් මාත පෙළනට දළදා පඩිරට පණ්ඩිරාජු කැඳ වූ දළදා අඟුරු වලකදා තවනුය දළදා කීවත් ඉන්නෝද පුනි මුනි දළදා.
හිරෙමිටියෙන් ඇලෝ කාලේ දලදා කිදා බසිති ගැඹුරට දලදා ගලවා ගන්නට බැරි තැන දලදා සත්‍ය ක්‍රියා කොට මුදහාල දලදා රාජු පෙළනට දලදා පිළුකුල් දිය ආග ලෙකහෙනු දලදා පියුමක් මත වැද රැස්දුන් දලදා සාදු හඬින් පොද හරලාදී දලදා ලවා පාගනු මැන දලදා පණ්ඩි රජදුනි ආන අභියස දලදා හස්ති රජුන් දාන නැමුමුනි දලදා අහස් ගැබේ පෙළ හරදුනි දලදා විසිතුරු බුදු රැස් විහිදුවේ දලදා වැඳ වැටුණා දැක විස්මය දලදා මිසදිටු රජ වැඳ වැටි පිදු දලදා පලිඟු පුරට යාලි හිමියුණු දලදා දාර රාජ යුද වැති දලදා ගුහසිව රජු රැක ගත් මුනි දලදා දන්ත කුමරු හාට පවරපු දලදා දෙවි දෙවනුව රැක ගත් ශ්‍රී දලදා දන්ත කුමරු හේමා සාතු දලදා තපස් වෙසින් දුස් කරලෙස දලදා කේශ කලාපයේ සංගවා දලදා සයුර තරණේ කොට ගෙන වැඩි දලදා පින්වතුනි දන්ත කුමරුන් සහ හේමමාලා කුමරිය ශ්‍රී ලක්බිමට දළදා සමිඳුන් වැඩම කරවීමෙන් පසු මෙරට ඉතිහාසයේද එකම පෙළහැර මාලාවක් වැනිය. අනුරාධපුර පොළොන්නරු දඹදිව ආදී සෑම යුගයකම රජවරුන් දළදා සමිඳුන්
පනමින් සුරැක්වූහ. නමුත් කාලිංග මාඝවැනි ආක්‍රමණිකයන් දළදා සමිඳුන් විනාශ කරන්නට තැත් කළ සෑම මොහොතකම උන්වහන්සේ අහස් ගැබට පැන නැගී බුදුරැස් විහිදුවමින් පෙළහැර පෑහ. වර්ෂා නැති දුර්භික්ෂ කාලවලදී සිරි දළදාවන් වැඩම කරවද්දී අහසින් මහා වැසි වැටුනේ මුළු මහත් ලෝකයම පුදුම කරවමිනි. විශේෂයෙන්ම පෘතුගීසීන් දළදා වහන්සේ යැයි සලකා ව්‍යාජ දන්ත ධාතුන් වහන්සේ විනාශ කරද්දී සැබෑ දළදා සමිඳුන් දෙල්ගමු වෙහෙරේ කුරහන් ගලක් ඇතුලේ වැඩ හිඳිමින් ලක්වැසියා සුරැකී ආකාරයේ සැබැවින්ම අසිරිමත්ය. අසන්න ලක්බිම තුළ වැඩ හිඳිමින් දළදා සමිඳුන් පෑ ඒ මහා තෙද බල මහිමයද මෙලෙසේ. සතුරන්ගෙන් බේරාගෙන දළදා දෙල්ගමු වෙහෙරට ගෙන යති දළදා කුරහන් ගල බැඳ සංගවති දළදා 40 වසරක් එහි රැකී දළදා පොට්ටෙපුරයෙන් රහසෙම දළදා සීතාවට වෙත සුරැකීම දළදා ගෙන ගොස් පනමෙන් රැකගත් දළදා පෙළහර පෑවා උත්තම දළදා පරංගිලන්දේසි මැඳ දළදා කොත්මලයට රහසෙන් වැඩි දළදා ගල්ලෙන් වන ගැබ සංගවපු දළදා මහසඟ පරපුර රැකිමුනි දළදා දළදා මැදුරට යලි වැඩි දළදා නෙක පුද පූජා ලබන දළදා සිංකඩ ගල රැස් විහිදන දළදා සාදු වඳිමු මුනි උත්තම දළදා දළදා මැදුරෙහි දිවමන් දළදා ලක්වැසි ජනහාත සැනසෙන
දළදා කරඬු සතක් මැද රැස් දෙන දළදා සාදු වඳිමු මුනි වම් ශ්‍රී දළදා සාදු වඳිමු මුනි වම් ශ්‍රී දළදා. පින්වතුනි, ආන්න එවන් අප්‍රමාණ තාඩන පීඩනයන් මැද්දේ දිවි පරදුවට තබා සුරැකි ඒ උතුම් වම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ අදටත් ජීවමාන සන්තතියෙන් යුතුව බුදුරැස් විහිදුවමින් කන්ද උඩරට සිරි දළදා මාලිගාවේ රන් කරඬු සතක් මැද්දේ වැඩ හිඳිනා සේක. දිනෝදාහක් බැතිමතුන්ගේ සාදුනාදය මැද්දේ වැඳුම් පිදුම් ලබමින් මුළු මහත් රටටත් ජාතියටත් අසිරිමත් ආශිර්වාදයක් වෙමින් වැඩ හිඳිනා ඒ අසිරිමත් මුනි දළදා සමිඳුන්ගේ තෙද බලයෙන් ඔබ සැමට සෙත් සාන්තිය උදා වේවා. සාදු සාදු සාදු. කාව්‍ය සුගායනය පූජපාද සියඹලාවේ සිරිසුමන ස්වාමීන් වහන්සේ. පිටපත රචනය කලාභූෂණ බිංගිරියේ සංජීව කිවිඳු. පටිගත කිරීම ලියෝ ශබ්දාගාරේ.